මෙතන ඉන්න කවුරුත් පුතේ මම හිතන්නේ නැහැ මේ නායකත්වයේ කියන දේ උපතින් අරන් ආපු අය ඉන්නවා කියලා. එහෙනම් පුතේ ඔබ නායකයෙක්. ඔබට සමහර වෙලාවට ජීවිතේ කැප කරන්න වෙයි. හොඳ නායකයෙකුට පුළුවන් පුතේ හැම වෙලෙම තමන්ගේ ඉසව්ව තෝරගන්න. එහෙනම් සතෙකුට පුළුවන් තමන්ගේ කාලය එනකොට තමන්ගේ ඉසව්ව හොයාගන්න. තමන්ට පුළුවන් නායකයෙක් විදිහට ඒ ඉසව්ව හොයාගෙන තමන්ගේ ජීවිතේ සහ අන් අයගේ ජීවිත ආරක්ෂා කරන්න. එහෙනම් ඔබට මෙසේ පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබට ගොඩක් දේවල් කැප කරන්න සිද්ධ වෙන්නේ. නායකයෙක් විදිහට. ඔබේ කැපකිරීම හරියට කරොත් තමයි ඔබට දවසකදී හොඳ නායකයෙක් වෙන්න. ඔබ වෙලාවට වැඩ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම වෙලාවට වැඩ කරන්න. ඔබ අවංක වෙන්න ඕනේ. ඔබ කාර්යක්ෂම වෙන්න ඕනේ. මෙන්න මේ තුන හදාගත්තොත් අපිට රටක් විදිහට දියුණු වෙන්න පුළුවන්. හැබැයි ඔබේ වගකීම ගන්න ඕනේ දැන්. ඔබ වගකීම අරගෙන නායකයෙක් විදිහට ඉදිරියට එන්න ඕනේ. ඔබ වෙනස් විදිහට හිතන්න ඕනේ. අලුත් විදිහට හිතන්න ඕනේ. එහෙම හිතුවේ නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. ඔබ වෙනස් විදිහට හිතුවොත් තමයි ලොකු ගමනක් යන්න පුළුවන්. සීගිරි කාශ්‍යප රජුරු කවදා හරි දවසක හිතුවනම් අර ගල්තලාව මුදුලේ මාලිගාව හදන්න මම කොහොමද ගල් ටික අදින්නේ? මම කොහොමද මේක මුදුලට වතුර ටික අදින්නේ? මම කොහොමද මේකට හැමදාම නගින්නේ බහින්නේ? කවදාවත් සීගිරියක් පිළිවෙන්නේ නැහැ. හැබැයි එතුමා වෙනස් විදිහට හිතුවා. අලුත් විදිහට හිතුවා. ඔබට අයිෆල් කුරුණක් දකින්න වෙන්නේ අලුත් විදිහට මිනිස්සු හිතපු නිසා. එහෙනම් පුතේ ඔබ නායකයෙක් විදිහට වෙනස් විදිහට හිතන්න. අලුත් විදිහට හිතන්න. සම්ප්‍රදායෙන් පොඩ්ඩක් එළියට යන්න ඔබ. ගිහිල්ලා ඔබ ඒ සම්ප්‍රදායෙන් එළියට ගිහිල්ලා අලුත් විදිහට හිතන්න. වෙනස් විදිහට හිතන්න. ඔබ වෙන්න ඕන හොඳ නායකයෙක්. ආකල්පයෙන් ඉදිරියෙන් සිටින නායකයෙක්. එහෙම වෙන්න බැයි නම් ඔය ගත්ත ලාංඡනයෙන් වැඩක් නැහැ. ඔය දුන්න තනතුරෙන් වැඩක් නැහැ. ඔබට තනතුර ලාංඡනය ලැබුණේ ඔබ තුල අනිත් අයට වැඩිය මොනවා හෝ කුසලතාවයක් තියෙනවා. හැකියාවක් තියෙනවා. දක්ෂතාවයක් තියෙනවා. කැපිලා පෙනෙන ගතියක් තියෙනවා. ඕක උපමට්ටම් කරගන්න තමයි දීලා තියෙන්නේ ඔබට. දැන් ඔබ වෙනස් විදිහට හිතන්න ඕන. මොකද ඔබගේ වටිනාකම නැති වෙන්නේ නැහැ කිසිම වෙලාවකදී. ඔබ නායකයෙක් විදිහට ගොඩක් වෙලාවට හිතන්න ඕන දේවල් තියෙනවා. හැම වෙලාවකදී මතක තියාගන්න ඔබ නිහතමානී නායකයෙක් බවට පත් වෙන්න ඕනේ. නායකයා කියන කෙනා හැම වෙලේම පාලකයෙක් වෙන්න බෑ. මෙහෙවන්නෙක් වෙන්න බෑ. ඔහු පිරිස අතරේ අන් අයට වැඩිය වෙනස් වූ හැකියාවක් දක්වන කෙනෙක්. ඔහුට පුළුවන් වෙන්න ඕනේ නායකයෙක් විදිහට තව කෙනෙක් මෙහෙව ගන්න. ඔබ ඒකට ඔබේ තියෙන ගුණාංග පෙන්වුම් කරන්න. එහෙනම් පුතේ ඔබත් නායකයෙක් විදිහට මෙන්න මේ වගේ වෙන්න ඕනේ. නිහතමානී වෙන්න ඕන ඔබ නායකයෙක් විදිහට. ඔබ අවංක වෙන්න ඕනේ. අවංක නොවුනොත් ඔබට රාජකාරිය කරන්න බෑ. ඔබ කිසිම වෙලාවක මුලාමතක කරන්න එපා. නායකයෙක් විදිහට වැඩ කරන්න. අදින් පස්සේ ඔබ මෙතන ඉන්න නායකයෝ වුණ නැති සියලුම දෙනාම ඒ වගේම නායකයෝ තේරුම් ගන්න ඕනේ. ඔබට පුළුවන් නායකයෙක් විදිහට ඉදිරියට යන්න. ඒකට සිංහෙක් වගේ ආකල්ප වලින් ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් හොඳ නායකයෙක් බවට පත් වෙන්න. ඔබ අලුත් විදිහට වෙනස් විදිහට හිතනවා වගේම තමයි අවංකවම වැඩ කරන්න. වෙලාවට වැඩ කරන්න. පඩිය නැගලා උඩට යද්දී අඩිය ගැන සිහිය තියාගන්න. පඩි නැගලා උඩට යනකොට අඩිය ගැන සිහිය තියාගන්න. වතුර උරක් පවා දුන්න අය පපුව මැද්දේ ලියාගන්න. වතුර උරක් පවා දුන්න අය පපුව මැද්දේ ලියාගන්න. මොනතරම් දල ඇතක වූවත් කූඹියෙකුටත් ගරු කරන්න. මොනතරම් දල ඇතක වූවත් කූඹියෙකුටත් ගරු කරන්න. මధుරයෙකුටත් හැකිය මේ කය කර උඩක මිනියක් කරන්න. මధుරයෙකුටත් හැකිය මේ කය කර උඩක මිනියක් කරන්න.